දීලා පුතා ලස්සන පිනුම් කාර්යයක් කළගෙන වර ඉස්සරහට ගිහලා හොඳ පුතා වගේ ලස්සන දාන්නේ. තවත් පිනුම් කාර්යයක් කළගෙන වර බිම පෙල්ලිලා ලස්සන ඉස්සරහට ගිහලා ඉක්මන් කරලා කේලේ දහලා. හා ආන්නේ. තව ගමනක් කළගෙන වර පුතා වගේ ලස්සන ඉස්සරහට ගිහලා ඉක්මන් කරලා. ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා පුතාගේ ලස්සන සරකස් කාර්යයක් කළගෙන වර උඩ පැනලා ලස්සන ඉස්සරහට ඇවිල්ලා ආන්නේ. තවත් ගමනක් කළගෙන වර ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා පුතා ඔය වන්නි පළාත් වල කොහොමද ආත්තලා මුත්තලා සීයලා කාලේ ලී කොට්ටා කරේ තියාගෙන කොහොමද එලහරක් තික්කෝ ගියාද මීහරක් තික්කෝ ගියාද කියලා ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා පුතාගේ ලස්සන බල්ටි කාර්යයක් කළගෙන වර පුතාගේ ලස්සන ඉස්සරහට ඉලික්මන් කරලා ආන්නේ. තවත් ගමනක් කළගෙන වර ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා තව ලස්සන සර්කස් කාර්යයක් කළගෙන වරෙන් ආන්නේ. තාව ගමනක් කළගෙන වර ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා තාවත් පිනුම් කාර්යයක් කළගෙන වර බීම පෙල්ලිලා ලස්සන ඉස්සරහට ගිහිල්ලා ආන්නේ. තාව ගමනක් කළගෙන වර බීම පෙල්ලිලා ලස්සන ඉස්සරහට ගිහින් ඉක්මන් කරලා කියන්නේ දහලා ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා පුතා ඔය හනුමා පැන්නා වගේ ඉන්දියාවේ ඉඳන් ලංකාවට පැනගෙන ආවලු ගිනි තුන වලින් ගිනි වලල්ලා ගිහින්. පුතාත් පැනගෙන වර පොන්දක් බෙලා හිර වෙන්න තු ලස්සන ඉක්මන් කරලා ආන්නේ. මෙහෙලත් ගමනක් පැනගෙන වරෙන් තවත් ගමනක් කළගෙන වරෙන් පුතා වගේ ලස්සනට ආන්නේ. ඉතින් ඒකත් පැත්තකට තියලා පුතාව ලස්සන බල්ටි කාර්යයක් කළගෙන වරෙන් පුතා වගේ ලස්සන ඉක්මන් කරලා ආන්නේ තාව ගමනක්. ඉතින් ඒකත් පැත්තකට තියලා පුතා ඔය නෑගම් යනකොට හිස්සකින් යන්න බෑනුනේ කැවුම් දෙකසල කිරිබත් බොහොම බරින් බරට අරගෙන පොදක නෑගම් යනවා නැන්ද මම බලන්න. අලගනින් බලන්න කැවුම් දෙකසල කිරිබත් ටැගි බෝ ගරන් ගන්න එහෙම නෑගම් යනවා නැන්ද මම බලන්න. ඉතින් පුතා නැන්දම්ම බැන්න නැහැ කියලා කොහොම තරහ වෙලා නිදාගන්නේ ආව. අනේ පුතා නැන්දම්ම බැන්න නැහැ කියලා තරහ වෙන්න එපා. ඉතින් හොඳ පුතා වගේ නැගිට්ටහම්බා. අනේවා.